ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මුලින් වීඩියෝ එක දැක්කා නම් ඔයාලා දන්නවද මම මොකක් ගැනද කතා කරන්න කියලා? ඔව් හරියටම හරි අපි අද කතා කරන්නේ CNC laser engraving machine එකක් කොහොමද හරියටම හදාගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මුලින්ම මතක් කරන්න ඕනේ මේ වෙද්දී අපේ YouTube channel එක subscribersලා 3500 සීමාව පහු කරලා දෙනවා. ඉතින් මේකට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එකතු වෙලා හිටපු අපේ වීඩියෝ ෂෙයා කරපු අපේ වීඩියෝ වලට ලයික් කරපු සහ මේ වෙනකන් විතරලා ඉන්න සියලු දෙනාටම ඒ වගේම අලුත් පණිවිඩයක් තියෙනවා කියන්නේ මේ වෙනකන් අපි වීඩියෝ අප්ලෝඩ් කරේ YouTube platform එකේ විතරයි. ඉතින් අපි අලුතෙන් දැන් Facebook page එකක් maintain කරගෙන යනවා. ඒකත් එක්කත් එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. මේක ඇත්තටම parts තුනකින් තියෙන්නේ. කලින් අපි CNC blender එකේ කතා කරපු විදිහටමයි පළවෙනි වීඩියෝ එකෙන් අපි කියලා දෙනවා කොහොමද මේක assemble කරන්න කියලා. ඉතින් මේක heavy machine එකක් අපිට ලොකු වැඩක් කරන්න පුළුවන් මේකේ. ගොඩක් metal plate තියෙන්නේ. plastic material නැති තරම් heavy දුවන්න පුළුවන් machine එකක්. ඉතින් මේක assemble කරගන්න හැටි තමයි අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඒ වගේම අපි ඊළඟට වීඩියෝ එකක් කරගෙන ඒක අපි කොහොමද මේකේ electronic parts මේකට connect කරගන්නේ සහ ඒකේ assemble part එක තමයි අපි ඊළඟ වීඩියෝ එකෙන්දී කියලා දෙන්නේ. අවසාන වශයෙන් software ගැන අපි කියලා දෙනවා. කොහොමද software මේකට firmware upload කරන්නේ, ඒකට software කොහොමද මේකේ run කරන්නේ සහ G code generate කරගන්න විදිහ තමයි තුන්වෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේකේ metal plate ඔක්කොම තියෙන metal plate වලින් හදපුවා. බලන්න පුළුවන් මේක 4.5 වලට වැඩිය ඝනකම් 4.6 වගේ මිලිමීටර්ස් වලින් යන metal plate වලින් තමයි මේ කට් කරලා හදලා තියෙන්නේ. හරි ඉතින් මේකේ අපි තියෙන ඇලුමිනියම් එක්ස්ට්‍රූෂන් සහ අනිත් ඔක්කොම ප්ලේට් තියෙන්නේ මේ ඔක්කොම මැටීරියල් තියෙන්නේ මෙටල් වලින් රයිට් මේකේ බෙල්ට් එක තද කරගන්න මෙන්න මේ වගේ පොඩි කෑලි දෙකක් එනවා මෙතන වීල් එකත් එක්ක එන්නේ අපේ පුලියක් එක්ක බෙල්ට් එක තද කරගන්න පුළුවන් පුලියක් එක්ක තමයි මේක එන්නේ මේක මේ විදිහට දාලා ටී නට් දෙකක් තමයි මේකේ තියෙන්නේ ඒ ටී නට් දෙක through මේක තද කරගන්න පුළුවන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ටී නට් එක ඩිරෙක්ෂන් එක මාරු වෙනවා මේක අපි තද කරද්දී ටී නට් එක දැන් මෙහෙම දාලා තද කරද්දී ඒක එක්ස්ට්‍රූෂන් එකෙන් මේ වගේ රයිට් ඇන්ගල් එකකට ඩිරෙක්ෂන් එක මාරු වෙලා මේක හොඳට තද වෙනවා. හරි මේ විදිහට ලේසියෙන්ම අපිට පුළුවන් මේකේ අපි පොලිය මේ එක්ස්ට්‍රූෂන් එකට තද කරගන්න. හොඳට ටයිට් එකට තද කරගන්න ඕනේ මේක නැත්තම් ආයෙ බුරුල් වෙනවා. රයිට් ඊළඟට අපි අනිත් පැත්තට මෙන්න මේ වගේ මෝටරයක් සෙට් කර ගන්න ඕනේ මේක NEMA 70 එකක් NEMA 17 එකක් මේකෙත් අපි නට් එක මේ T නට් එකක්මයි තියෙන්නේ ඒ විදිහටම දාලා මේක තද කර ගන්න තමයි තියෙන්නේ ඕකේ දැන් අපිට එක ඇක්සිස් එක x axis එකේ පැති එක පැත්තක් හම්බුණා මේ වගේම අපි තව එකක් හදා ගන්න ඕන. ඉතින් ඒ දිගම තියෙන ඒකට සමාන දිගක් තියෙන මේ වගේ එක්ස්ට්‍රූෂන් එකකට මේ වගේ අපි නොබ් එකයි මෝටරේ කලින් විදිහටම සෙට් කර ගන්න ඕනේ. ඒ විදිහට සෙට් කරගත්තම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. රයිට්. දැන් අපේ මේන් පාර්ට් දෙකක්ම හරි. දැන් අපි බලමු කොහොමද මේකට අනිත් ඒවා සෙට් කරගන්නේ කියලා. මම මෙන්න මේ ඇන්ගල් එකකින් මේක තියාගන්නම්. එතකොට ඔයාලට බලන්න පැහැදිලි වෙයි කියලා මට හිතෙනවා. රයිට්. මේ තියෙන්නේ මේක අපි එකිනෙක සෙට් කරන සපෝටර්ස් ටික. මේවත් 20x20 ඇලුමිනියම් එක්ස්ට්‍රූෂන් ටිකක් තියෙන්නේ. මෙන්න මේ එල්බෝ එක යූස් කරලා තමයි මම මේක සෙට් කරගන්නේ. මේවත් ඔයාලට මේ ෆුල් පැකේජ් එකත් එක්කම හම්බ වෙනවා. රයිට් මෙහෙන් T නට් එක දා ගන්නවා මෙහෙම නට් එක දා ගන්නවා අනිත් පැත්තෙන් අපි T නට් එක දා ගන්න ඕනේ. ඔය දැන් මේ එක්ස්ට්‍රූෂන් එකට සෙට් කරලා තියෙන්නෙත් මේ විදිහට තමයි මේ ටයිප් එකකම තමයි. අපි මේක මෙන්න මේ පැත්ත මෙහෙම තියලා යන්තම් තමයි තද කරගන්න ඕනේ. වට දෙක තුනක් කරවක ගත්තා නම් ඇති. ඒ කරකුණත් වැඩි වගේ මම දැන් කරකවපු ප්‍රමාණයෙන් ඔන්න ඔය වගේ ප්‍රමාණයක් කරවකගෙන අපිට පුළුවන් මේක
මෙහෙම තියලා කලින් විදිහටම ඇනේ තද කරගන්න. මේක සෙට් කරගද්දී පුළුවන් තරම් 90 ඩිග්‍රීම තියාගන්න බලන්න. මේක ඇන්ගල් එක වෙනස් වුණොත් අතර මේ මැෂින් එක තැන් තැන් වල හිර වෙනවා. ඒ කියන්නේ මැද හිර වෙන්න පුළුවන්. දුර වෙනස් වුණාම ඒක ඇඩ්ජස්ට් කරගන්න අනිවාර්යයෙන්ම මේ විදිහට අපි අතර වටේම තියෙන කැලේ ටික සෙට් කරගමු. එක්ස්ක්ලූෂන් ටික මේ විදිහට. මේ පැත්ත හරිය මේක තද කරද්දී පුළුවන් තරම් ටිකක් weight එකක් දාලා තද කරන්න පුළුවන්. ස්ක්‍රූප් නියනක් කියන්නේ පොඩ්ඩක් දිග කූරක් වගේ තියෙන කියන්නේ ටිකක් දිග ස්ක්‍රූප් නියනක් පාවිච්චි කරනවා නම් ලේසි වෙයි ඔයාලට. මම මේ පාවිච්චි කරන එකත් එක්ක පොඩ්ඩක් අමාරු වුණා මේක තද කරගන්න. කියන්නේ ටිකක් බර දාලා තද කරගන්න ටිකක් අමාරු වුණා. එහෙම නැත්නම් ඔයාලට යූස් කරන්න පුළුවන් මේකට ඇලන්කි යූස් කරා නම් මේක ටයිට්ලිම තද කරගන්න පුළුවන්. ආයෙ හෙල්ලෙන්නේ නැති වෙන්න. හරි දැන් අපේ මූලික ස්ට්‍රක්චර් එක මේක ඉවරයි. දැන් අපි මේකේ legs හතර set කරගමු. legs හතර මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. ඒකත් අපි extrusion එකට set කරගමු. මෙතන T-nut set එකක් තියෙනවා. T-nut දෙකක් දාලා T-nut දෙක true තමයි අපි මේක set කරගන්නේ. එකින් එක හිමීට තද කරගන්න තමයි තියෙන්නේ. අපි වැඩේ කරන් යමු. හරි කකුල් හතරම සෙට් කරගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ මැද කෑල්ල සෙට් කරගන්න. මේක අපේ මූවින් පාර්ට් එක මේන්ලි මූවින් වෙන්නේ මේක. මේකට තමයි ලේසර් හෙඩ් එක සෙට් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ස්මූත් මේක එහෙට මෙහෙට යන්න හදා ගන්න ඕන. මෙතන තියෙන නට් වලින් ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඔයාලට ඕන ටයිට් එකට මේක තද කරගන්න. ඊට පස්සේ මම T-nut දෙකක් ඕල්රෙඩි මේකට දාලා තිබ්බා. ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා එන්නේ T-nut එක true. මෙන්න මෙහෙම අපේ එක්ස්ට්‍රූෂන් එක දාගන්න තියෙන්නේ. right මේකේ මංගාව ඇලන්කියක් නැහැ. ඇත්තට මතන ඇලන්කියක් තමයි මම දාලා තියෙන්නේ ඔය T-nut එකට. මම මෙන්න මේ tool set එකේ tool එක අනිත් පැත්ත use කරනවා. එතකොට වැඩේ කරගන්න පුළුවන්. ඕකේ දෙපැත්තම සෙට් කරගත්තාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් මේක හොඳට ස්මූත්ලි මූව්මන්ට් ගන්න පුළුවන්. මේකේ හරියටම 90 ඩිග්‍රී සෙට් වුනේ නැත්නම් කෝණ වලින් මෙන්න මෙහෙම ඔයාලට හැමතැනම යවන්න බෑ. සමහර තැන්වල හිර වේවි. right අපි බලමු කොහොමද බෙල්ට් එක මේකට දාගන්නේ කියලා. මම බෙල්ට් එක මෙන්න මේ විදිහට මේන් පාර්ට් එකකින් අපි හෙඩ් එක සෙට් වෙන කොටසට ඉස්සෙල්ලාම සෙට් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. right ෆෝකස් වෙලා නැහැ. right දැන් හරි. අපි මේකේ මෙන්න මේ විදිහට easy ඔයාලට මේක apply කරගන්න පුළුවන්. connect කරගන්න පුළුවන්. දැන් අපි අනිත් පැත්තෙනුත් දාගමු. right ඒ පැත්තට දාගත්තා. බිල්ට් එක අපි මෙතන මෙන්න මේ
පුලිය උඩින් ඔන්න ඔය විදිහට දාගන්න ඕනේ. නැත්නම් අපිට මේකේ මූව්මන්ට් ගන්න බෑ. රයිට් එක එජ් එකට අපි දැන් සෙට් කරගන්න ඕනේ මේකේ මූව් වෙන්නේ නැති වෙන්න. ඉතින් මම මෙන්න මේ T nut එක යූස් කරනවා මේක තද කරගන්න. T nut එක කොහොම භාගයට දාලා ඔයාලට පුළුවන් මෙන්න මේ බෙල්ට් එකත් එක්ක තද වෙන්න මේක ඇතුළට මේන්න මේ විදිහට යවන්න. රයිට්. තද කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් එනේ පොඩ්ඩක් තද කරන්න බෙල්ට් එක. ගොඩාක් තද කරන්නත් එපා. ඒකට බෙල්ට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයට තද කරන්න මේක. ඒකට කොහෙටවත් මූව් වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් මේක තද කරගන්න පුළුවන්. රයිට්. දැන් අපි බලමු අනිත් පැත්ත. අනිත් පැත්ත මෙන්න මේ විදිහටම ඇදලා තද කරගන්න තියෙන්නේ. එතනටත් මම T nut එකක්ම පාවිච්චි කරනවා. රයිට්. ඒකත් දාගත්තා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔය විදිහටම ඔය මෙතඩ් එකම තමයි අපි මෙතනත් කරගන්නේ. ඒ කියන්නේ ඇත්තට මේ විදිහටමත් නෙමෙයි පොඩ්ඩක් වෙනස්. මේකේ බෙල්ට් එක වැටෙන්නේ ලූප් එකක් විදිහට. අරකේ තනි බෙල්ට් එකේ යන්නේ මෝටරේ මේකේ මෝටරේ එජ් එකේ තියෙන හින්දා අපිට ලූප් එකක් විදිහට තමයි යූස් කරන්න වෙන්නේ. ඒක පොඩ්ඩක් බලා ගන්න. අර විදිහට නෙමෙයි ඇත්තටම වෙන්නේ. මෙන්න මෙතනින් අපි දාගන්න ඕනේ මේක. මේකේ බෙල්ට් එක සාමාන්‍ය දැන් කලින් ඒ වගේ නම් ප්ලාස්ටික් එහෙම කැඩෙනවා. අපි print කරලා දාපුවම ලොකු බරක් ආවොත් ප්ලාස්ටික් කෑල්ල කැඩෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් මේකේ මෙටල් පාර්ට් එක කැඩෙන්නේ නැහැ. බෙල්ට් එක කැඩුණා. මේ බෙල්ට් එකත් ගොඩක් හයිය බෙල්ට් එකක් අර normal දානවා වගේ බෙල්ට් එකක් නෙමෙයි. හරි. මෙන්න මේ විදිහට මේ දෙක එකට එකතු කරලා අපි කේබල් ටයි එකක් යූස් කරලා මේක හොඳට ටයිට් කරගන්න ඕන. ඒතර මේක ආයෙ ඇදිලා එන්නේ නැහැ. රයිට්. මේ වගේ කේබල් ටයි දෙකක් වගේ දාගන්න පුළුවන් ඕනනම් ඔයාලට හොඳට තද කරගන්න මේක. තද කරගෙන වැඩි කෑල්ල කපලා දාන්න. රයිට්. දැන් අනිත් පැත්තෙන් අපි මෙන්න මෙහෙම මෝටරේ ට්‍රූ දාලා මෝටරේ පුලිය ට්‍රූ දාලා මෙහෙමම අරන් එන්න ඕන අනිත් පැත්තේ තියෙන පුලියට. දැන් අපි මෙන්න මෙතන පොඩ්ඩක් මෙෂර් එක පොඩි අයිඩියා එකක් අරන් කොච්චර දිගක් මේක ඉතිරි කරගන්න ඕනද කියලා මේක කට් කරගන්න තමයි තියෙන්නේ. මේකේ මේ සැරේ හම්බෙච්ච බෙල්ට් එක ගොඩාක් හොඳ බෙල්ට් එකක්. මේ අතන මේ මැෂින් එකට දාපු බෙල්ට් එක ටිකක් කට් කරගන්න අමාරුයි. ටිකක් නෙමෙයි සෑහෙන්න අමාරුයි. මේක කට් වෙන්නේ නැහැ එහෙම ලේසියකට. තා මේක ඇත්තටම මට මේක කපා ගන්න ගිහිල්ලා එපාම වුණා. මේ අඬුවත් මේ සාමාන්‍ය හොඳ ක්වොලිටි අඬුවක් මේක කට් කරන්න පුළුවන්. රයිට්. අන්තිමේදී යන්තම් එහෙම වැඩි කරගත්තා. අපි දැන් මේක සෙට් කරගමු. මේ බෙල්ට් එක ගැන කියනවා නම් මට මේක මගේ යාළුවෙක් කිව්වේ යාළුවා වතුර බාල්දියක් අදින්නත් මේක යූස් කරා. ඒත් එන හදිසි වෙලාවක මොනවාට හරි ගත්ත කියලා කියනවා මේ වගේ බෙල්ට් කෑල්ල. ඒත් බෙල්ට් එක එහෙම වැදුනේ මොනවත් නැතුව හොඳට තිබ්බා කියලා තමයි කිව්වේ. ඒතර මම කරලා බැලුවේ නෑ. වතුර ඇදලා බැලුවේ නෑ. නමුත් යාළුවා තමයි කිව්වේ ඒක. හරි. මේක හොඳට ටයිට් වෙන්න ඇදගෙන මේක සාමාන්‍ය තදට ඇදෙන්න ඕනේ. නැත්තම් තේරුමක් නෑ. හැබැයි මේක ඇදුන්නේ නැතත් ඔයාලට දෙපැත්තේ තියෙන මෝටර දෙකේ T nut දෙක ගන්න තියෙන මෝටරේ සහ පුඩියේ එකෙන් එකක් බුරුල් කරලා ඇදලා තද කරන්න පුළුවන්. ඒ හින්දා ලොකු ගැටලුවක් නැහැ. කොහොමද කේබල් ටයි දෙක නම් හොඳට ටයිට් වෙන්න ඇද ගන්න ඕන.
හත්තික්කේ දෙයනේ කියලා යන්තම් ඔහම දාගත්තා. මේක ටිකක් මේ අර පරිස්සමක් ගන්න ඕනේ නිකන් අර චූටි චූටි වැඩනේ. ඕවා ටිකක් අමාරුයි අපිට. සියුම් වැඩ. රයිට්. ඔය විදිහට තියාගෙන අපි මේක තද කරගමු. හරි. ඔන්න ඔහම තමයි දැන් මේක යන්නේ. අපි මෝටරේ කරකෙද්දී එතන තියෙන මෝෂන් එක මෙතන ලීනියර් මෝෂන් එකක් විදිහට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඒකට අපිට අපේ වැඩේ කරගන්න පුළුවන්. වැඩි කෑලි දෙක මෙන්න මෙහෙම කපලා අයින් කරගන්න තමයි තියෙන්නේ. රයිට්. ඔන්න ඔය විදිහට තමයි අපේ CNC laser machine එකේ parts mechanical part ටික එකිනෙකට සම්බන්ධ වෙන්නේ. අපි බලමු ඊළඟ වීඩියෝ එකකින් කොහොමද මේකේ ඉලෙක්ට්‍රොනික part ටික සෙට් කරගන්න කියලා. හරි. ගිහින් එන්න. ජය වේවා.